මහින්දලත් එක්ක දඩේමේ ගිය දඩ බල්ලන්ට ඔන්න දැන් මහින්ද ෂොට් එක දෙන්න පටන් අරන් තියෙන්නේ. උඩින් යන කුරුල්ලෙක්ව අල්ලන්න දාපු දඩ බල්ලෙක්ට ඔන්න දැන් මහින්ද ෂොට් එක දීලා තියෙන්නේ. දඩේමේ යන දඩ බල්ලෝ කියලා කියන්නේ දඩයම් යුගයේදී ස්වාමියාට අල්ලගන්න බැරි සතුන්ව අල්ලන්න එකගෙන යන්න බල්ලන්ට. එතකොට ඔය බල්ලන්ට තියෙන රාජකාරිය තමයි ස්වාමියාට අල්ලගන්න බැරි සත්තු අල්ලන එක. උදාහරණයක් විදිහට අපි කියමු හාවෙක් කියලා. ඔන්න දැන් සාමාන්‍ය මිනිස්සෙකුට හාවෙක්ව අල්ලන්න බෑනේ. ඒතකොට ඒක කරන්න පුළුවන් කකුල් 4 සතෙකුට. එතකොට මේ කකුල් 4 සතාව දාලා අර කකුල් 4 සතාව අල්ලනවා. එතකොට සමහර වෙලාවල් වලට ඔය දඩේමේ යද්දි දඩ බල්ලන්ට හානි වෙනවා. ඒ කියන්නේ කකුල් කැඩෙනවා, තුවාල වෙනවා. එතකොට අර දඩ බල්ලන්ට කලින් වගේ දඩේමේ යන්න බෑ. ඒ සතා නොන්ඩි ගහන්න පටන් ගන්නවා. ඒ සතා ලෙඩ වෙනවා. ඒ සතා නිසා ස්වාමියාට හානි සිද්ධ වෙනවා. එතකොට ස්වාමියා කරන්නේ අර දඩ බල්ලන්ව ඉවර කරලා දානවා. සාමාන්‍යයෙන් බල්ලෙක් දඩ බල්ලෙක් වෙන්නේ ඌව ට්‍රේන් කළාට පස්සේ. සාමාන්‍යයෙන් බල්ලෙක් කියන සතා මනුස්සයාට හරි හිතවත්. එතකොට ඔයගොල්ලෝ දන්නවා බල්ලෙක් වුණා හුරතලයට හදන්නත් පුළුවන්, දඩේමට හදන්නත් පුළුවන්. හැබැයි ගෝත්‍රික කාලේදී බල්ලෙක් වෙනිකම් හුරතලයට හදලා වැඩක් නැහැ නේ. උගෙන් මොකක් හරි ප්‍රයෝජනයක් තියෙනවා. මොකද ඌටත් කටක් තියෙනවා, ඌටත් බඩක් තියෙනවා. එතකොට උගේ බඩ පිරෙන්න නම් ඌත් මහන්සිලා හම්බ කරන්න ඕනේ. එතකොට කරන්නේ සාමාන්‍යයෙන් බල්ලෙක්ව අල්ලලා මේ බල්ලව හොඳට ට්‍රේන් කරනවා. අන්න ඌට තමයි දඩ බල්ලා කියලා කියන්නේ. දැන් ඕගොල්ලන්ට පේනවා අපේ සමාජෙත් ඒ වගේ දඩ බල්ලෝ ඉන්නවා. එතකොට දඩයක්කාරයා කියලා කියන්නේ කාටද? දඩයක්කාරයා කියලා කියන්නේ එදා වේල හම්බ කරගෙන ජීවත් වෙන කෙනාට. දඩයම් යුගයේදී එයා දඩයම් කළේ නැත්නම් එයාට කන්න හම්බ වෙන්නේ නැහැනේ. දැන් අපේ රටත් මොන වගේ අවධියක්ද පහු කළේ කියලා කියන්න ඒ දවස්වල හිටපු මිනිස්සු දන්නවා. ඒතර මොන වගේ කාලයක්ද අපි පහු කරන් ආවේ කියලා හිතුවොත් දැන් මේ වෙන්නේ මොනවද කියලා ඕගොල්ලන්ට හොඳට තේරෙනවා. එතකොට මේ දඩයක්කාරයාගේ ඉස්සර ගෙදර ෆොටෝස් අපි දැකලා තියෙනවා. දඩයක්කාරයාගේ ළමයින්ගේ ඉස්සර ෆොටෝස් අපි දැකලා තියෙනවා. එක ඡන්දයකට දඩයක්කාරයාට ඉදිරිපත් වෙන්නවත් සල්ලි තිබ්බේ නැහැ. එතකොට මේ දඩයක්කාරයා කරන්නේ ණයක් අරගෙන තමයි මේ ඡන්දයට ඉදිරිපත් වෙන්නේ. එහෙම හිටපු දඩයක්කාරයා අද වෙනකොට මෙච්චර සල්ලියක් තියාගෙන ඉන්නේ කොහොමද කියලා අපේ රටේ මිනිස්සුන්ට හිතා ගන්නවත් බෑ. එතකොට දඩයක්කාරයාගේ පුතාලා තුන්දෙනා කිසිම ජොබ් එකක් කරන්නේ නැතුව මෙච්චර සල්ලියක් තියාගෙන ඉන්නේ කොහොමද කියලාවත් අපේ රටේ ඉන්න මිනිස්සුන්ට හිතා ගන්න බෑ. එතකොට ඒ දවස්වල දඩයක්කාරයාත් එක්ක දඩේමේ ගිය දඩබල්ලෝ එදා දඩයක්කාරයා දුන්න චූටි චූටි මස් කෑලි කාලා ඒගොල්ලොන්ගේ බඩ පුරව ගත්තා. එයා දෙන කටු කාලා, කටු ලෙව කාලා බඩ පුරව ගත්තා. හැබැයි මේ කවුරුත් හිතුවේ නෑ මේවා වෙනස් වෙයි කියලා. අද වෙනකොට මේ සිස්ටම් එක ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ දඩයම් යුගයෙන් වෙන කාලයකට මේක ගිහිලා තියෙනවා. දැන් දඩයක්කාරයට දඩයම් කරන්න හරි අමාරුයි. මිනිස්සු ගොවිතැන් කරලා ශිෂ්ට සම්පන්න විදියට ජීවත් වෙන කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔන්න දැන් දඩයක්කාරයාට අමාරු කාලයක් ඇවිල්ලා තියෙනවා. දැන් දඩයක්කාරයා කරන්නේ එයත් එක්ක දඩේමේ ගිය දඩබල්ලන්ව එකින් එක ඉවර කරනවා. මොකද එහෙම කළේ නැත්නම් එයාට බෑ මේක දරා ගන්න. මොකද එයාට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. ඒකෝර එයා කරන්නේ එයත් එක්ක ගිය දඩබල්ලන්ව එකින් එක ඉවර කරනවා. මොකද නොන්ඩි ගහන ලෙඩ වෙලා ඉන්න දඩබල්ලන්ව තියාගෙන ඉන්න එකේ කිසිම තේරුමක් නැහැ. ඒක තමයි දඩයම් යුගයේදී නීතිය. නිකමට හිතලා බලන්න කාලයක් තිස්සේ තමන්ගේ ස්වාමියාව පෝෂණය කරපු දඩ බල්ලන්ට ෂොට් එකෙන් ෂොට් එක දෙන්න පටන් ගත්තට පස්සේ දඩයක්කාරයත් එක්ක දඩේමේ ගිය දඩ බල්ලන්ට මොනවද හිතනවද කියලා. දැන් එතකොට ඔය දඩේමේ ගිය දඩ බල්ලෝ ටික දන්නවනේ. අපි මෙන්න මේ ගොදුරු ටික තමයි ගත්තේ කියලා. දැන් මේ දඩ බල්ලෝ ඔක්කොම වෙවුල ඉන්නේ. අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ මොකක් ගැනද කිව්වේ කියලා. ඒක නිසා මහින්දත් එක්ක දඩේමේ ගිය දඩ බල්ලෝ ලංකාවේ තව ඉතුරු වෙලා ඉන්නවනම් පුළුවන් නම් ඕගොල්ලන්ගේ ජීවිත ආරක්ෂාව පතා ඕගොල්ලෝ වහාම අදාළ තැන්වලට ගිහිල්ලා ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න.